අයිබෝන් මගේ නම කලින්දු මං අද ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලන්ට fasting blood sugar FBS කියන ටෙස්ට් එක ගැන ඔයගොල්ලන්ට අයිඩියා එකක් දෙන්න. FBS ටෙස්ට් එක ගැන කතා කරන්න කලින් මම ඔයගොල්ලන්ට දියවැඩියාව ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම්. අපි දන්න විදිහට දියවැඩියාව කියන්නේ දැනට ලෝකයේ මිනිස්සු පෙළෙන ඉතා දරුණු රෝගයක්. ඒකට වයස් සීමාවක් නැහැ. තව ඒ රෝගයට තාම කිසිම කියෝ එකකුත් නැහැ. අන්නේ දියවැඩියාව රෝගය කලින් තියාම දැනගන්න අපි කරන ටෙස්ට් එකක් තමයි මේ fasting blood sugar කියන ටෙස්ට් එක. මේ ටෙස්ට් එක කරන්න කලින් අපි ප්‍රී ඇනලිටිකල් ස්ටෙප්ස් වගේක් ෆලෝ කරනවා. ඒකේ බේසික්ම ස්ටෙප් එක තමයි පේෂන්ට් කෙනෙක් පැය 8ක් 10ක් අතර නිරාහාරව සිටිය යුතුමයි. ඊට පස්සේ ඊළඟ දවසේ මෝර්නින් එකේදී තමයි අපි මේ ටෙස්ට් එක කරන්නේ. මගේ මේ පිටිපස්සේ තියෙන මැෂින් එක තමයි අපි යූස් කරන්නේ මේ ටෙස්ට් එක කරන්න. ඒ මැෂින් එක අපි යූස් කරන මැෂින් එක තමයි Cobas C311 කියන මැෂින් එක. මේ ටික තමයි බේසික්ම ස්ටෙප්ස් ටික අපි fasting blood sugar එකේ කරන. දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් reference ranges මොනවද කියලා මේ ටෙස්ට් එකේ. normal reference range එකක් එන්න නම් 70 to 100 අතර range එක තියෙන්න ඕන. 60න් පල්ලෙහා range එක යනවා නම් අපි ඒක සලකන්නේ hypoglycemic තත්ත්වයක් විදියට. hypoglycemic තත්ත්වයක් කියන්නේ සීනි අඩුයි කියන තත්ත්වය. ඒක hyperglycemia ඒ කියන්නේ සීනි වැඩි කියන තත්ත්වයට වඩා දරුණු තත්ත්වයක්. මොකද ඒකේ පේෂන්ට් කෙනෙක්ට විටින් විට සිහි නැති වෙන්න පුළුවන්. 110ට වඩා රේන්ජ් එකක් එනවා නම් අපි ඒක සලකන්නේ hyperglycemic තත්ත්වයක් විදියට. ඒ කියන්නේ සීනි වැඩි කියන තත්ත්වයක් විදියට. මේ ටික තමයි බේසික්ලි මේ fasting blood sugar test එකේ වෙන්නේ.